අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමදෙනාම ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ දවස්වල ජනප්‍රියම චිත්‍රපටයක් වෙන මේ දවස්වල හැමෝම කතා කරන නෙළුම් කුන්න ෆිල්ම් එකට පෝස්ටර් එකක් හදන්නේ කොහොමද කියලා. වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට පස්සේ ඔයාලටත් පුළුවන් මේ පේන වගේ පෝස්ටර් එකක් හදන විදිය පියවරෙන් පියවර ඉගෙන ගන්න. එහෙමනම් ඉතින් වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මුලින්ම කරන්න ඕනේ Photoshop open කරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණයට background එකක් create කරගන්න එක. මම මේ post එකේ background image එක විදියට පාවිච්චි කරන නිල් පාට අහසක් තියෙන ෆොටෝ එකක් හොයාගන්න මම Google එකෙන් search කරනවා. ඔයාලටත් pre-pic වගේ ඔයාලගේ design වලට අවශ්‍ය දේවලුත් මේ වගේ site වලින් හොයාගන්න පුළුවන්. පළවෙනිටම තියෙන මේ ෆොටෝ එක මගේ වැඩේට සෙට් නිසා මම ඒක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මම මේ ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක Photoshop වලට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ පෝස්ට් එකට පාවිච්චි කරන ප්‍රධාන චරිත ටිකේ ෆොටෝ ටික ඇඩ් කරගන්න එක. මට අවශ්‍ය කරන ෆොටෝ ටිකේ බෑග්ග්‍රවුන්ඩ් අයින් කරලා මම කලින්ම ලෑස්ති කරගෙන තියාගත්තා. ෆොටෝ ටික ඇඩ් කරගෙන අපිට අවශ්‍ය විදියට හදාගන්න තමයි තියෙන්නේ. ඔයාට ඇඩ් කරගත්ත ෆොටෝ එකේ පැත්ත මාරු කරගන්න ඕනි නම් control එක T press කරලා ඊට පස්සේ right click කරලා flip horizontal කියන එක දෙන්න. අවශ්‍ය කරන ෆොටෝ ටික ඔක්කොම ඇඩ් කරගත්තට පස්සේ කැමරා රෝ ෆිල්ටර් එක පාවිච්චි කරලා අපිට අවශ්‍ය විදියට ෆොටෝස් වල කලර්ස් වෙනස් කරගන්න පුළුවන්. ඔක්කොම ෆොටෝස් වල කලර්ස් හදාගත්තට පස්සේ නෙළුම් කුරුණ ෆිල්ම් එකේ ලෝගෝ එක විදියට පාවිච්චි කරපු ටෙක්ස්ට් එක මම මේකට ඇඩ් කරගන්නවා. ඒක ඇඩ් කරගෙන අවශ්‍ය ගානට රීසයිස් කරගන්න ඕනි. ඊට පස්සේ මම කරන්නේ ඒගොල්ලෝ ෆිල්ම් එකේ ස්ලෝගන් එක විදියට පාවිච්චි කරපු ටෙක්ස්ට් ටික ඇඩ් කරගන්න එක. ඒක මේ විදියට ටයිප් කරගෙන අපිට අවශ්‍ය කලර්ස් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ඇඩ් කරගත්ත ටෙක්ස්ට් එකේ මේ විදියට ස්ට්‍රෝක් එකක් ඇඩ් කරගන්නවා.
මෙන්න මේ විදියට ඔයාලටත් පුළුවන් ෆිල්ම් එකකට පෝස්ටර් එකක් ඩිසයින් කරගන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් දැන්ම මගේ YouTube channel එක subscribe කරන්න.